right. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ introduction to sales management. Introduction to sales management මාතෘකාව තුළ මම උත්සාහ කරනවා ඔයගොල්ලන්ට sales management වල ආරම්භය. එහෙම නැත්නම් evolution of sales management. Evolution of sales management. මේ sales management ඈත අතීතයේ ඉඳලා අද දක්වා පැමිණීපු ආකාරය ගැන කොහොමද මේ ස්ථානෙට නැත්තම් අද තියෙන තත්ත්වයට පැමිණියේ කියලා කියන මොකද සේල්ස් වලට ගොඩක් ලොකු අතීතයක් හිස්ටරි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්න කාලේ පොතපත ඇසුරෙන් කතා කරනකොට අපිට හම්බෙන මාතෘකාවක් තමයි evaluation of sales management කියනකොට මේක කවද්ද පටන් ගත්තේ කියන එක. ඉතින් බොහෝ වෙලාවට marketing and sales management පොත්වල මේක සඳහන් වෙන්නේ 1760 ඒ කියන්නේ situation before industrial revolution in UK. ඒ කියන්නේ මේ United Kingdom නැත්නම් එක්සත් රාජධානියේ කාර්මික විප්ලවයට පෙර පැවති තත්ත්වය සහ පසු තත්ත්වය තුල sales management දියුණු වුණා කියන එක තමයි පොත්පත්වල තියෙන්නේ. මෙහිදී අපිට සැලකිය යුතු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. මෙන්න මේ 1760 කාර්මික විප්ලවය වෙනකොට ප්‍රධාන කර්මාන්ත 3ක් ලෝකයේ ඇති වුණා කියලා කියනවා. ඒකේ ප්‍රධානම එක තමයි ටෙක්ස්ටයිල්. ඒ කියන්නේ රෙදිපිලි කර්මාන්තය. ඊළඟ එක ස්ටීම් පවර්. අනිත් එක අයර්න් මේකින්. ඒ කියන්නේ යකඩ කර්මාන්තය, වාෂ්ප බලය. ඉතින් මේ වාෂ්ප බලය කියන එක ඇත්තටම හොයාගත්තේ ජේම්ස් වොට්. ඉතින් මෙතනින් තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ යාන්ත්‍රික ශක්තිය පාවිච්චි කරලා ගොඩක් වෙලාවට යන්ත්‍ර සූත්‍ර නැත්නම් බලය එන්ජින් කියන එක හදන්න පටන් ගත්තා. ඉතින් ජේම්ස් වොට් ඔයගොල්ලෝ අහලා ඇති මම දන්න ඔය සාමාන්‍ය පෙළ පොත්වල ඉස්සර තිබුණා මේකේ කතාවක්. ජේම්ස් වොට් පොඩි කාලේ එයාගේ ආච්චිලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ආච්චි කියනවා පුතේ මං තේ එකක් හදලා දෙන්නම් කියලා. එයා කුස්සියට එලා බලන් ඉන්නවා. කේතලේ ලිපේ තියනවා. ලිපේ තියලා වතුරුණු කරන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට අර මූඩිය උඩ පෝච්චියේ තේ කේතලේ මූඩිය ටිකක් ටක 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 ගාලා නටන්න පටන් ගන්නවා. මෙතනදී ජේම්ස් වොට් පොඩි කාලේ තේරුම් ගන්න මේකේ බලයක් තියෙනවා. මේක අපිට ශක්තිය උපදවා ගන්න පුළුවන් වතුර රත් කිරීම තුල වාෂ්ප බලය ගන්න පුළුවන්. මේක එයා පාවිච්චි කළා ස්ටීම් පවර් හොයා ගන්නවා. එතකොට ප්‍රධාන කර්මාන්ත 3යි ටෙක්ස්ටයිල්, රෙදිපිලි, ස්ටීම් පවර්. ඊගවට අයර්න්. මෙතකොට මේ යකඩ සහ වාෂ්ප බලය හොයා ගැනීමත් එක්කම ප්‍රවාහන ශාස්ත්‍රයේ ඉදිරියට එන්න පටන් ගන්නවා. ප්‍රවාහන ශාස්ත්‍රය ඉදිරියට එන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රවාහන ශාස්ත්‍රය ඉදිරියට එනකොට මේ ඇතිවෙච්ච කර්මාන්තත් එක්ක අලෙවි කරන විෂය නැත්තම් වෙළඳාම කියන එක ලෝකෙට පැමිණියාය කියලා පොත්පත්වල සඳහන් වෙනවා මෙන්න මේ කාර්මික විප්ලවයත් එක්ක. හැබැයි අපි ඊට පොඩ්ඩක් අතීතයට ගියොත් එම අවුරුදු 2500ක් අවුරුදු 3000ක් විතර එහාට ගියොත් ඒ කාලෙත් සේල්ස් පැවතුණා කියලා තියෙනවා. ඉතින් දැන් මේ කාර්මික විප්ලවයත් එක්ක ඉන්න ඉස්සෙල්ලා මිනිස්සු වෙළඳාම කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගොඩක් පරණ රස්සාවක් හැටියට ගණනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි ඔය දැන් බෞද්ධ දර්ශනය තුල ජාතක කතා සංග්‍රහයම බලනකොට ඒකේ තියෙනවා ගැල් වල පටවගෙන වෙළඳාමේ ගියා කියලා. ගැල් 500ක් අරන් ගියා මේ දවස්වල හිටපු අය වෙළඳාමේ කියලා. එතකොට මේ වෙළඳාම යනකොට ගැල් 500ක් අරන් ගියා නම් මේ කරත්ත වල එතකොට එන්ජින් හොයාගෙන නැහැනේ. බඩු අරගෙන ගිහිල්ලා තිනවා. විකිණීම සඳහා සේල්ස් කරන ඉන්න ඇති. නේද? මේ කරත්තවල යන්න ඇති සමහර සෙල්ෆ් ඩ්‍රයිවිං කරත්තේ අරගෙන බඩු පටවගෙන ගිහිල්ලා ගම් වලට බඩු විකුණලා තියෙනවා. ඒ දවස් ඒතර වෙළඳාම ඒ කාලේ ඉඳන් ඇවිල්ලා තියෙනවා. තව අපි දන්න ශ්‍රී ලංකාව තුල තියෙන ප්‍රධානම සාධකයක් තමයි උදාහරණයක් තමයි මේ බුදු වෙච්ච කාලේ වෙළඳ දෙබෑ දෙනේ තපස්සු බල්ලුක කියලා යනකොට බුදුන් වහන්සේ බුදු වෙලා බෝධින් වහන්සේගා වැඩ සිටින වෙලාවේදී ඒගොල්ලෝ බලනවා මේ කවුද මේ තපස් රකින්න කෙනා කියලා. ගියාට පස්සේ බුදුන් වහන්සේ කේශ ධාතු මිටක් දුන්නා කියන ඒගොල්ලෝ විලඳ මීපැන් නැත්නම් ওই පොරි සමග ආහාරයක් පූජා කරා කියලා කියන මීපැණි සමග ඒකට කෘතගුණ සැලකීමක් විදියට නැවත මේ බුදුන් වහන්සේ සීවෙන කේශ ධාතු මිටක් දුන්නා. ඒගොල්ලෝ නැවත වෙළඳාම ඇවිල්ලා තිරිකුණාමල තිරියාය ප්‍රදේශයෙන් ලංකාවට ගොඩ බැස්සට පස්සේ මේ කේශ ධාතු මිට එතන ස්ථානයක තියලා වන්දනා කරා. ඒක නැවත ගන්න බැරුණා කියලා ඒක ගිරිහඬු සෑය කියලා නම් කරලා තිනවා. එතකොට තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ කියලා කතාවක් අහලා තිනවා. ඒ කියන්නේ මේ බුදුන් ඉපදුනාට පස්සේ කියන අවුරුදු 2500ක වගේ කාලයක් ඇතුළතත් වෙළඳාම තිබිලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි වෙළඳාම කියන එක ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ විෂය
අද වෙනකොට ගොඩක් දියුණු මට්ටමකට පැමිණිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ විෂය ඉගෙන ගන්නකොට මේකේ අතීතය ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. තේරුණාද? ඉතින් මේ අතීතෙත් එක්ක අපි යනකොට අපිට හම්බෙනවා මේ ටෙක්ස්ටයිල් නිෂ්පාදනය, මේ තියෙන වාෂ්ප දුම්රිය, අයන් මේකින් මේවත් එක්ක වෙළඳාම තුල ප්‍රධාන කැපී පෙනෙන ලක්ෂණ ගොඩක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා මෑත කාලේ වෙනකොට 1760 ඉඳන් එනකොට. ඒතර මේක කියනවා the oldest profession in the world is sales කියලා. ඒ කියන්නේ ලෝකේ පැරණිම රස්සාව වලින් එකක් තමයි වෙළඳාම කියන එක. ඒතර මේ කාලේ වෙනකොට මේ ඈත අතීතයේ ගොඩක් තිබුණා exchange of good නැත්නම් barter system කියලා. barter system කියලා අද කරන කකුලේ දාන බාටා නෙවෙයි. barter system කියන්නේ භාණ්ඩ හුවමාරු යුගයක් පැවතුණා. එතකොට භාණ්ඩ වලට භාණ්ඩ දීලා තමයි වෙළඳාම සිද්ධ වුණේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හාල් නිෂ්පාදනය කරන එක්කෙනා හාල් දීලා ඒගොල්ලෝ එළවලු මිලදී ගන්න නැති. ඒතර වළං හදන කෙනාට සහල් දීලා වළං මිලදී ගන්න ඇති. කම්මලේ පිහි හදන කෙනාට අවශ්‍ය දේවල් දීලා පිහි ලබා ගන්න ඇති. ඒ වගේ භාණ්ඩ හුවමාරු යුගයක් ඈත අතී පැවතුණා. ඒ අනුව වෙළඳාම ඒකෙන් තමයි බොහෝ වෙලාවට සිද්ධ වුණේ. හැබැයි කාලයත් එක්කම මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා එන්න විශාල වුණා. තේරුණාද? එන්න පුළුල් වුණා. දැන් ඒකට සරලම උදාහරණය තමයි දැනට අවුරුදු 20කට 30කට එහාට යනකොට කවුරුවත් ෆෝන් පාවිච්චි කරේ නැහැ. ගෙදරක අර ලෑන්ඩ්ලයින් කියන දුරකථන හයි කරලා තිබුණා. 1990න් පස්සේ වෙනකොට තමයි ඔය මොබයිල් ෆෝන් ආවේ. අද කොච්චර සංකීර්ණ වෙලාද sannivedanaya කියන එක. අද හැමෝ අතේම ෆෝන් එකක් තියෙනවා. ඩේටා නැත්තම් නිින්ද යන්නේ නැහැ. තේරුණාද? ඒ தත්ත්වයට අද විතර ඔයගොල්ලන්ට තේරෙන්නේ කොච්චර සංකීර්ණ වෙලා තියෙනවද සමාජයේ. මිනිස්සුන්ගේ අවශ්‍යතා එන්න සංකීර්ණ වුණා. තේරුණාද? ඒත් එක්කම මේ භාණ්ඩ හුවමාරු යුගයට අකමැත්තක් දැක්වුවා. බාටර් සිස්ටම් එකට අකමැත්තක් දැක්වුවා. ඒකට හේතුව මේක මනින්න බෑ. හාල් කොච්චරක් දීලා එළවලු ගන්නවාද? තේරුණාද? එළවලු දීලා කොච්චරක් වළං ගන්නවාද? එතකොට මේක මනින්න බෑ. ඉතින් ඒක නිසා මේ සිස්ටම් එකට මිනිස්සු කැමති වුණේ නැහැ. ඉතින් ඒකත් එක්ක ක්‍රමානුකූලව මුදල කියන එක ඉස්සරහට එන්න පටන් ගත්තා. මුදල් අතරමැදියෙක් වල ඉඳගෙන භාණ්ඩ විකිණීම පටන් ගත්තා. ඒත් එක්කම මේ භාණ්ඩ විකිණීමත් එක්කම wholesale centers නැත්නම් තොග වෙළඳාම කියන එක ලෝකේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. තේරුණාද? තොග වෙළඳාම ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම දැන් ටෙක්ස්ටයිල් රෙදිපිලි නිෂ්පාදනය කරනවා, යකඩ කර්මාන්තය තියෙනවා. එතකොට ස්ටීම් පවර් වලින් කෝච් එන්ජින් ඇතුළු එන්ජින් හදන්න පටන් ගත්තා. මේකත් එක්ක නිෂ්පාදනයේ ලොකු කැපී පෙනෙන වෙනසක් එන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා මාස් ස්කේල් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ මහා පරිමාණ නිෂ්පාදන කරන්න පටන් ගන්නවා. ඒක අපි මාකටිං වලදීත් ඉගෙන ගන්නවා. ප්‍රොඩක්ෂන් කන්සෙප්ට් එක යටතේ ගොඩාක් භාණ්ඩ නිෂ්පාදනය කර දැම්මා කියන එක වෙළඳපළට ගොඩාක් භාණ්ඩ දැම්මා කියලා. ඒතර භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙන නිෂ්පාදකයෝ වැඩි වෙන්න ඇති වෙනවා කම්පිටිෂන් එකක්. ඔකට කියනවා තරඟකාරීත්වය කියලා. කම්පිටිෂන් එකක් ඇති වෙනවා. එතකොට මේ කම්පිටිෂන් එක සහ විශාල වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරාම ඒවා බෙදා හැරීමේ ක්‍රමයක් අවශ්‍ය වෙනවා. මේ භාණ්ඩ පාරිභෝගිකයාට පත් වෙන ක්‍රමයක් අවශ්‍ය වෙනවා. අන්න එතනදී wider sales coverage නැත්නම් ගොඩාක් විශාල ප්‍රදේශ sales වලින් cover කිරීමේ අවශ්‍යතාවය එන්න පටන් ගන්නවා. ඒකත් එක්කම specialized sales people නැත්නම් නිපුණ වෙළඳ නිලධාරියා කියන තනතුර ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙළඳ නිලධාරීන් භාණ්ඩ විකුණන නිපුණ, ඒ කියන්නේ දක්ෂතා ඇති වෙළඳ නිලධාරීන් අවශ්‍ය වෙනවා. මේ අවශ්‍ය වෙනකොට මේක පාලනය කරන්න ව්‍යාපාර වලට අංශයක් අවශ්‍ය වෙනවා. නැත්නම් ඩිවිෂන් එකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඔන්න ඕකට අපි කියනවා සේල්ස් ඩිපාර්ට්මන්ට් කියලා. දැන් ඔයගොල්ලෝ තේරෙද ක්‍රමානුකූලව කොහොමද සේල්ස් ඩිපාර්ට්මන්ට් එකක් වෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේ සේල්ස් ඩිපාර්ට්මන්ට් එකපත් වුණාට පස්සේ මේකේ ඉන්නේ කවුද ඔක්කොම? සේල්ස් කරන අය, භාණ්ඩ විකුණන අය, නැත්නම් භාණ්ඩ හඳුන්වා දෙන අය. මේ අය ගිහිල්ලා පාරිභෝගිකයාගේ අවශ්‍යතා හඳුනගෙන භාණ්ඩ විකුණන්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ ව්‍යාපාරයට දැනෙන්න පටන් ගත්තා මෙන්න මේ සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න සේල්ස් අය තමයි ව්‍යාපාරයට ආදායම අරගෙන එන්නේ. ව්‍යාපාරයට ආදායම අරගෙන එන්නේ the income producing division of a business. business එකේ ආදායම ව්‍යාපාරයට ගෙන එකම ඩිවිෂන් එක මේකයි කියලා
ව්‍යාපාරය හඳුර ගන්නවා. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති එහෙනම් ඕගොල්ලෝ තමයි ව්‍යාපාරයට ආදායම අරගෙන එන්නේ. ඉතින් ඒත් එක්කම the sales people are the most important individual of a company. company ඉන්න ඊටාම වැදගත්ම පුද්ගලයෙක් විදියට sales person හඳුන්වන්න පටන් ගත්තා. හැබැයි මෑත කාලීනව ඒක ඕගොල්ලෝ විසින් මේක එහෙම නෙවෙයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි එහෙම එකක් නෑ. මොකද මේ සේල්ස් කරන අය තමයි ව්‍යාපාරින සුවිශේෂීම පිරිස. ඒකට හේතුව එකත් මම ඔයගලන්ට කියලා දෙන්නම් ඇයි එහෙම කියන්නේ. තේරුණාද? ඒකට හේතුව ඕගොල්ලෝ තමයි මේ භාණ්ඩය ගිහිලා පාරිභෝගිකයට හඳුන්වා දෙන්නේ. එතකොට ඔය අය හඳුන්වන්නේ ව්‍යාපාරයේ නාමයෙන්. නැත්නම් ඒ ප්‍රොඩක්ට් එකේ නමින්. නැත්නම් ඒ අදාළ බ්‍රෑන්ඩ් නේම් එකෙන්. එතකොට ඕගොල්ලෝ තමයි ෆ්‍රන්ට් ලයින් එකේ ඉඳගෙන ව්‍යාපාරයේ මෙන්න මේ නම ඉස්සරහට ගෙනියන පිරිස. ඒත් එක්කම ඕගොල්ලෝ තමයි ඊළඟ පැත්තෙන් ඒ විකුණන භාණ්ඩවල ආදායම ගෙනල්ලා ව්‍යාපාරයට සපයන පිරිස. එතකොට ඕගොල්ලෝ සුවිශේෂී කාර්යයක් සිද්ධ කරනවා. ඉතින් මේ සුවිශේෂී කාර්ය කරන නිසා මේකෙදි ඕගොල්ලන්ට තේරෙනවා ඇති දැන් අපි ගත්තොත් මේ ඕගොල්ලන්ගේ ගෙවීම් රටා නැත්නම් ඕගොල්ලන්ට සලකන විදිය ගත්තොත් වෙන රස්සාවල් වලට ගොඩක් වෙනස්. ඉතින් එතනදී මම අදහස් කරන්නේ මේ වෙන රස්සාවල් හොඳ නෑ කියන කතාව. මෙතනදී අපිට බොහෝ වෙලාවට පේනවා මේ සේල්ස් කරන අය බොහෝ වෙලාවට වැදගත් පිරිසක් විදියට නම් කරලා ඒ අයගේ ගෙවීම් කටයුතු සිද්ධ කරනවා. මොකද ඒකට කරන්න පුළුවන් දේ ඒක. එතකොට ගත්තොත් සාමාන්‍ය රස්සාවකට යන කෙනෙකුට ඒගොල්ලන්ට සැලරි එක ගෙවනවා, තව දීමනාවක් ගෙවනවා. ඒකෙන් EPF අඩු වෙනවා. ඊට පස්සේ තමයි net salary ගෙදර ගෙනියන්න හම්බ වෙන්නේ. හැබැයි සේල්ස් කරන අයට ඒගොල්ලන්ට බේසික් සැලරි එකක් තියෙනවා. මූලික වැටුපක් තියෙනවා. ඒකට කමිෂන් ඉන්සෙන්ටිව් මහන්සිලා තමන්ගේ වෙළඳ ඉලක්ක ඇචීව් කරොත් ලොකු ඉන්සෙන්ටිව් එකක් හම්බ වෙනවා. ලොකු කමිෂන් එකක් හම්බ වෙනවා. ඊට අමතරව බෝනසස් හම්බ වෙනවා. ඊගාට ඩේ බටා, ලන්ච් බටා කියලා ඇලවන්සස් ඒගොල්ලන්ට වැඩ කරන දවස් වලට ගෙවනවා. රෑ නතර වුණොත් කොහේ හරි නයිට් අවුට් ඇලවන්සස් ගෙවනවා. ඊගාට ඒ අයට සාමාන්‍යයෙන් බෝඩිමක් හරි ඉන්න ප්ලේස් එකක් හොයාගත්තොත් ඒකට බේස් ඇලවන්ස් එකක් බොහෝ ව්‍යාපාරවල ඒ අයට ගෙවනවා. තේරුණාද? ඊගාට ඉන්සෙන්ටිව් ට්‍රිප් ලෝකල් ඒවා දෙනවා, ෆොරින් ට්‍රිප්ස් දෙනවා. ඕන තරම් ඒ සේල්ස් කරන්නට හම්බ වෙනවා. ඊගාවට මේ තනතුරේ සමහර ව්‍යාපාරවල පටන් ගන්නකොටම කම්පැනි වෙහිකල්, ට්‍රැවලින් ඇලවන්සස් ඒ දේවල් බොහෝ වෙලාවට සමාගම් වලින් හම්බ වෙනවා. ඒත් එක්කම මොබයිල් පෝල්, කමියුනිකේෂන් ඇලවන්සස් ඒ දේවල් හම්බ වෙනවා. මෙඩිකල් ඉන්ෂුරන්ස් ඒ දේවල් තියෙනවා. ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කොච්චර ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් ලබා දෙනවද? ෆ්‍රී. හොඳ තැන්වල බොහෝ හොඳ හොටෙල්ස් වලට එකගෙන ගිහිලා හොඳ විශේෂ දක්ෂතා තියෙන ට්‍රේනර්ස්ලා ගෙනල්ලා ඒ හොඳට ට්‍රේන් කරනවා. ඒ ට්‍රේනින් ඉතා වැදගත් ට්‍රේනින් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඊගාට රෙකග්නිෂන් ඇන්ඩ් අවෝඩ්ස් ඒගොල්ලන්ට හම්බ වෙනවා. පිළිගැනීම් ව්‍යාපාරය තුල. ඒ වගේ මේ ව්‍යාපාරවල බොහෝ වෙලාවට සේල්ස් අයට ලොකු දීමනා ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් මේක මම දන්න විදිහට කිසිම රස්සාවක ඒක හම්බ වෙන්නේ නැහැ ඒ වගේ ප්‍රමාණයක්. ඉතින් මේක ගන්න එන්නේ මේ සේල්ස් කරන්න එන්නේ බොහෝ වෙලාවට පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශයක් ලබා ගන්න බැරි වෙච්ච පිරිස් තමයි බොහෝ වෙලාවට සේල්ස් වලට දැන් වෙළඳපොළ තුල ඉන්නේ ගොඩක් අය. ඉතින් ඒ අය හොඳ විශාල වැටුපක් දීමනා ප්‍රමාණයක් මේ රැකියාව තුල ලබා ගන්නවා. එතකොට මේකෙන් ඔයගොල්ලන්ට පේනවා සේල්ස් පුජ්‍යලයා, සේල්ස් කියන කෙනා නැත්නම් සේල්ස්මන්ට කොයි වගේ සැලකිල්ලක් තියෙනවද කියන එක. ඉතින් කොහොමත් හැමදේම ලබා දෙන රස්සාවල් වල අපිට තියෙන වැඩේ ටිකක් ලොකුයි. ඇයි? ඕගොල්ලෝ පොඩ්ඩක් අඩපණ ව්‍යාපාරයට එන ආදායම අඩු වෙනවා. ඒක නිසා ඕගොල්ලන්ට විශේෂ සැලකිල්ලක් ව්‍යාපාරයෙන් දක්වනවා. ඕගොල්ලෝ දන්නවද නැහැ දැන් මෑත කාලීනව නම් සමාජයෝක දකින්න නැහැ. දැන් ඉස්සෙල්ලා තිබුණේ දැන් මම පොඩි කාලේම අපේ ගෙදරවල මට මතකයි ගෙදර තාත්තලා තමයි ලොකු බත් එක බෙදන්නේ. ඉස්සෙල්ලාම බත් එක බෙදනවා යාට. ඊට පස්සේ අර වෑංජන හදපුවා එකක් දෙකක් තියෙන ඒ සියලු දේ තාත්තට ඉස්සෙල්ලා බෙදනවා. තේරුණාද? ඒ අය ඉස්සෙල්ලා බෙදන්නේ. එතකොට ඒ කාලේ මම පොඩි කාලේ මම දන්නවා අපේ තාත්තා විතරයි ගෙදර ආදායම හොයලා ගේන්නේ. ආදායම හොයලා ගෙන කෙනාට අර අම්මා දන්නවා මේ ළමයි ටික අපි රැකෙන්නේ
මේ තාත්තා හම්බ කරන දේ. එයාට හොඳ පෝෂණයක් ලබා දෙනවා. තේරෙනවද? හොඳ පෝෂණයක් ලබා දෙනවා. මොකද මේ ඉපැයීම පවුල ශක්තිමත් කරනද. ඕගොල්ලොත් මේ ව්‍යාපාරයක් තුල ඉන්න අර ගෙදරක තාත්තා කෙනෙක් වගේ තමයි. ඇයි ඕගොල්ලෝ තමයි ව්‍යාපාරේ පෝෂණය කරන්නේ. ඒක නිසා තමයි ඕගොල්ලන්ට මේ දේවල් හැමදේම ලබා දෙන්නේ. ඒතකොට බලන්න කොච්චර ලොකු රැකියාවක්ද ඕගොල්ලෝ කරන්නේ. ඕගොල්ලෝ මේ කරන රස්සාවෙන් ව්‍යාපාරේ පහළම සේවකයාගේ ඉඳලා මේ ක්ලීන් කරන සේවකයාගේ ඉඳලා ඉහළ නිලධාරියා දක්වා අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න මේ වෙළඳාමෙන් ලැබෙන මුදලින් මේ නඩත්තු කිරීම ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන ඒවා ව්‍යාපාරයේ බ්‍රෑන්ඩ් නේම් එක ප්‍රචලිත කරන දේවල් මේ හැමදේම කරන්නේ මෙන්න මේ සේල් එක පාවිච්චි කරලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ සුවිශේෂී කාර්යයක් කරන පිරිසක්. සුවිශේෂ කාර්යයක් කරන පිරිසක්. ඉතින් ඒක නිසා මේක වෙළඳපොළ තුල ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි සේල්ස් විෂය කරන අය, සේල්ස් වල ඉන්න අය සුවිශේෂී රාජකාරියක් ව්‍යාපාරවලට කරනවා. ඉතින් ඒක අපි සමහරක් වෙලාවට ඒක තේරුම් ගන්නේ නැහැ. ඒකෙන් ඉහළට යන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න නැහැ. මේක මේ සේල්ස්මන් රස්සාව තමයි ව්‍යාපාරවල ලෝකයේ තියෙන පළවෙනිම රස්සාව. ව්‍යාපාර ලෝකයේ ව්‍යාපාරයට ඇතුළත් වෙන්න තියෙන පළවෙනි රස්සාව. තේරුණාද? ඒකට හේතුව ඕනම රස්සාවක මූලික ස්ථානයක් තියෙනවා. පටන් ගන්න තැන. ගරාජ් එකට ගියොත් ගෝලයා වගේ ඉස්සලා පුරුදු වෙන්න ඕන. තේරුණාද? ડોක්ටර් කෙනෙක් වුණොත් අර ඇටෙන්ඩන්ට්ගේ ඩියුටියේ ඉඳලා ඒගොල්ලෝ වැඩ පුරුදු වෙන්න ඕන. ඒක නිසා යුනිවර්සිටි ඉන්න කාලේ මෙඩිකල් ડોක්ටර් කෙනෙක් ගත්තොත් එයා අවුරුදු 3-4ක් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳන්ම ට්‍රේන් වෙනවා ගිහිල්ලා. ලෙඩ්ඩු බලනවා, ඇඳන් හදන විදි මම දැකලා තියෙන ගොඩාක් බොහෝ දේවල් ඒ අය පුරුදු වෙනවා. ඇයි? ඒ මූලික රස්සාව ඉඳන් ඒගොල්ලෝ එන්න ඕන. ડોක්ටර් කෙනෙක් වෙන ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ අයත් අර වැඩේ කරන්න ඕන. ඉංජිනේර කෙනෙක් ගත්තොත් එහෙම ලෝකයේ තියෙන හොඳම රස්සාවක්. හැබැයි එයා කරන කැටගරි එක අනුව සිවිල් ඉංජිනේර කෙනෙක්ද, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්ද, මැකැනිකල් කෙනෙක්ද? එතන මැකැනිකල් කෙනෙක් වුණොත් අර නට් ගලවලා එන්ජින් ගන්න ඒවා දැනගන්න ඕන. දැන් සිවිල් ඉංජිනේර කෙනෙක් වුණොත් ෆවුන්ඩේෂන් දාන ඒවා, පහරවල් හදන ඒවා, කහණු කපන ඒවා හැමදේම එයා දැනගන්න. ඉතින් රස්සාව ඕන කෙනෙක් පටන් ගන්න ස්ථානයක් තියෙනවා. එකපාරම ඇවිල්ලා ලොකු පුටුවකට එකපාරේ ඉන්නේ නැහැ. ඉතින් සේල්ස් වලත් ව්‍යාපාර ලෝකේ ඉහළට යන්න පටන් ගන්න තැන තියෙන උතන සේල්ස්. ඉතින් මේක විවිධයි. කවුන්ටර් සේල්ස්, ෆීල්ඩ් සේල්ස්, ওই විදිය සේල්ස් වර්ග, සර්විස් සේල්ස් කරන අය විවිධ සේල්ස් විෂයන් තියෙනවා. එතනින් තමයි යා පටන් ගන්නෙ. ඉතින් මේක කම්මැලිකමට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේකට හොඳ මානසිකත්වයක්, හොඳ තමන්ගේ ශරීර සෞඛ්‍ය, හොඳ දැනුමක්, හැකියාවක් ළඟා කර ගන්න ඕනේ. ඒක නැතුව නිකන් කෙනෙකුට මේක කරන් යන්න බෑ. හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. ඉතින් ඒක නිසා අපි මේ මයින්ඩ් සෙට් එක ගැන, එයාගේ මානසිකත්වය ගැන වෙනම අපි කියලා දෙනවා. කොහොමද සේල්ස්මන් කෙනෙක්ගේ මානසිකත්වය හදන්නේ? හොඳ මානසිකත්වයක් හදාගෙන සේල්ස් විෂයට ආපු කෙනෙකුට එයාට අවුරුදු 25ක් 30ක් වෙනකොට මොකද්ද වෙන්න පුළුවන්? ඉහළ නිලතලයකට යන්න පුළුවන්. ඉහළ නිලතලය කියලා මම අදහස් කරන්නේ මොනවද? මේ සේල්ස්මන් කෙනෙක් ඉඳන් එක්සිකියුටිව් කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක්, ඒරියා මැනේජර් කෙනෙක්, රීජනල් මැනේජර් කෙනෙක් වගේ ඉහළට යන්න පුළුවන්. ඔය එක්සිකියුටිව් කෙනෙක් වෙච්ච තැන ඉඳලම මෝටර් සයිකලයක් හරි පොඩි කාර්යයක් හරි හම්බ වෙනවා. එතන ඉඳන් හම්බ වෙනවා. ඊට පස්සේ දිගට යන්න කාර්, වෙහිකල් ඕන දෙයක් හම්බ වෙනවා. එතකොට ඒ වගේ එකක් සාමාන්‍ය රස්සාවක් ගන්න හරි අමාරුයි. ලේසි නෑ. ඒක ගොඩාක් ඉහළට යන්න ඕන වෙන ඩිපාර්ට්මන්ට්, සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ බොහොම පල්ලෙහා වයසේ පල්ලෙහා තනතුරක ඉඳලා මේක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕන මේ සේල්ස් විෂය මොන වගේ විෂයක්ද? කොහොමද මේක පටන් ගත්තේ? මේක ලෝකේ දින පරණම රස්සාවක්. අද තියෙන තත්ත්වයට කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එක ඊටාම වැදගත්. ඒත් එක්කම දැන් ඒ දවස්වල මේ ගැල්වල පටවගෙන, කරත්තවල පටවගෙන සේල්ස් කරන්න ගියා. ඊට පස්සේ 1760 වෙනකොට ජේම්ස් වොට් ඔය වාෂ්පඵල දුම්රිය හොයාගෙන ඉන්ජින් හොයාගත්තු කාලේ සාමාන්‍ය ප්‍රවාහන ශාස්ත්‍රයක් දියුණු වෙන්න ඇති. ඒවෙන් ගියා. ඒවෙන් ගිහලා වෙළඳාම කරන්න ඇති. අද ඒක තවත් එහාට ගිහිලා තියෙනවා. අද සේල්ස් ගත්තොත් අද කොහොමද? අද සාමාන්‍ය සේල්ස්මන් කෙනෙක් කරන සේල් එක ඊ-කොමර්ස්. ඊ-කොමර්ස් කියන්නේ ඉන්ටර්නෙට් එකට ගිහිලා සේල්ස් කරන්න පුළුවන්. සෝෂල් මීඩියා හරහා සේල්ස් කරන්න පුළුවන්. බහන්ට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. මේ වෙළඳාම කියන කද ඒ තරම් දුරට පත් වෙලා තියෙනවා. දැන් Amazon වගේ වෙබ්සයිට් එකට ගියොත් ඒගොල්ලන්ගේ ඩ්‍රෝන යාන හරහා දැන් අවශ්‍ය භාණ්ඩ
බෙදාහැරීම් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියට වෙනකොට මේ තාක්ෂණික ඩිජිටල් මීඩියා, සෝෂල් මීඩියාත් එක්ක එනකොට මේක තවත් පුළුල් විෂයක් බවට පත් වෙනවා. හැබැයි මේ මොනවා වුණත් සේල්ස් කියන විෂය නැති වෙන්නේ නැහැ. සේල්ස් කියන විෂය නැති වෙන්නේ නැහැ. ඒ විෂය එන්න ප්‍රසාරණය වෙන විෂයක්. එන්න විශාල වෙන විෂයක්. ඒක නිසා මේ ශාස්ත්‍රය තුල රැඳෙන අය, මේ ශාස්ත්‍රයට ආපු අය මේ රස්සාව තමගේ රැකියාව හොඳට කරන්න අදිටන් කරගන්න අවශ්‍යයි.